වෙරිෆයි කරගන්න බැරි වෙච්ච ඕනම් Binance account එකක් විනාඩි 5න් ඔයාගේ mobile phone එක පාවිච්චි කරලා හරියටම verify කරගන්න මෙහෙමයි. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ Binance application එක ඔයාගේ mobile phone එකට download කරගන්න. ඉතින් Binance application එක ඔයාගේ phone එකට download කරගන්න අවශ්‍ය link එක මේ වීඩියෝ එකේ description එකේ වගේම මේ වීඩියෝ එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. එතනින් ඇවිල්ලා ඔයාගේ ෆෝන් එකට ගැලපෙන Binance application එක මෙන්න මේ විදිහට download කරගන්න. application එක download කරගෙන application එක මේ විදිහට open කරගන්න. application එක පළවෙනි පාරට open කරගන්නකොට ඔයාලට මුලින්ම ඔයාගේ ෆෝන් එකේ access ඉල්ලයි, camera access වගේ දේවල් ඒ ටිකට ඔයා allow access ලබා දෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනදී ඔයා ක්‍රිප්ටෝ සම්බන්ධව experience තියෙන කෙනෙක් නම් මේ දෙවෙනි එක තෝරන්න, ක්‍රිප්ටෝ සම්බන්ධ experience නැති අලුත් කෙනෙක් නම් මේ පළවෙනි එක තෝරන්න. හරි දැන් ඔයාලට පුළුවන් Binance application එකේ home page එකට මේ විදිහට එන්න. මෙතනින් ඔයාලට පුළුවන් Binance application එක හරහා අලුතෙන් account එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාගේ account එකට මෙතනින් log වෙන්නත් හැකියාවක් තියෙනවා. ඔයා මෙතන sign up public login කියන බටන් එක පාරක් touch කරන්න. ඉතින් ඔයාලට දැනට Binance account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ login page එකකින් ගිහිල්ලා ඔයාගේ email address එක password එක දීලා Binance account එකට log වෙන්න. එහෙම නැත්නම් ඔයාලට අලුතෙන් account එකක් හදාගන්න ඕන. ඔයාලට පුළුවන් create a new Binance account කියන මෙන්න මේ පහළ බටන් එක touch කරන්න. මේ වෙලාවට ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් ඔයාගේ email address එක පාවිච්චි කරලා හරි Binance account එක හදාගන්න. phone number එක හරි email address එක හරි මෙතන type කරලා continue කරන්න. ඊට පස්සේ ඔයාගේ email address එකට එන code එක මෙන්න මෙතනට type කරලා පහළ තියෙන continue කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාගේ Binance account එකට password එකක් දෙන්න තැනක් වෙනවා. මෙතනට ඔයාලට පුළුවන් අකුරු ඉලක්කම් symbol ඇතුළත් හොඳ password එකක් ලබා දීලා යට තියෙන continue කියන බටන් එක touch කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාගේ Binance account හදනකොට referral link එක පාවිච්චි කරනවා නම් අන්න යාගේ referral ID එක දාන තැනක් අන්න එතනට ඔයාලට පුළුවන් මම මේ display එකේ දාලා තියෙන referral ID එක දාන්න. ඒක දාලා ඔයාලට පුළුවන් next කියන බටන් එක touch කරලා ඔයාගේ Binance account එක verify කරන්න මෙන්න මෙතනට එන්න. ඉතින් මෙතන තියෙනවා verify now කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ Binance එකේ verify page එකට මේ විදිහට එනවා. මෙතන උඩින්ම ඔයාගේ රට මොකක්ද කියලා අහලා තියෙනවා. මෙතන ශ්‍රී ලංකා කියලා වෙල්ලා තිබුණ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන ඉස්සරහින් තියෙන ඊතලයේ touch කරලා ශ්‍රී ලංකා කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ account එක verify කරන්න භාවිතා කරන ID type එක අහනවා. මෙතනින් ඔයා ID card කියන එක select කරන්න. ඉතින් ඔයා ගාව දැන්ට identity card එක නැතුව government එකෙන් issue කරපු ID කොලේ විතරක් තියෙනවා. ඔයාට කරන්න වෙනවා ඒ ID කොලේ scan කරලා ගන්න එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ළඟම ඥාතියෙක්ගේ නමට ID එකක් තියෙනවා නම් එයාගේ නමට account එක verify කරන්න. ඔයාගේ identity card එක තියෙනවා නම් ඔයාගේ ID එකේ ඉස්සරහා පැත්ත ෆොටෝ එකක් වගේ පිටිපැත්තේ ෆොටෝ දෙකක් ඔයාගේ phone එකේ කැමරාවෙන් ගහගන්න. එහෙම නැත්නම් ඔයාගේ ID කොලේ එක තියෙනවා නම් ඒ කොලේ scan කරලා ගන්න. එහෙම නැත්නම් ඥාතියෙක්ගේ නමට account එක verify කරගන්නවා නම් එයාගේ ID එකේ ෆොටෝ ටිකක් මේ විදිහට මුලින්ම capture කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් යට තියෙන control කියන බටන් එක touch කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන upload photo කියන තැන එකපාරට touch කරලා යට තියෙන continue කියන බටන් එක එකපාරට touch කරන එක. ඊට පස්සේ identity card එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. මෙන්න මෙතන උඩ තියෙන upload photo කියන තැන එකපාරට touch කරන්න. මෙන්න මෙතනට ඔයා capture කරගත්තු identity card එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එක මේ විදිහට select කරන්න. ඒක select කරාට පස්සේ automatically මේක upload වෙනවා. upload වුණාට පස්සේ ඔයාලට පුළුවන් දෙවෙනියට ඔයාගේ identity card එකේ පිටිපැත්තේ ෆොටෝ එක මෙන්න මේ දෙවෙනි තැනින් upload කරන්න. ඉතින් මේ විදිහට ෆොටෝ දෙකම හරියට upload වුණාට පස්සේ ඔයාලට පුළුවන් යට තියෙන continue කියන බටන් එක touch කරලා ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ ඔයා liveness check page එකට එනවා. මෙතනින් ඔයාගේ මූණේ වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න තියෙන. වීඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරනකොට ඔයා කැප් පාවිච්චි කරන්න එපා. ඒ වගේම sunglass වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඉතින් මෙතනට ඔයාලා ගන්න තියෙන මෙන්න මේ continue කියන බටන් එක එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාගේ Binance application එකට නැවතත් camera access ඉල්ලුවොත් මෙතනින් access ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට රවුමක් එක්ක ඔයාගේ phone එකේ selfie cam එක open වෙනවා බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ රවුමක් විදිහට open වෙන කැමරාවට ඔයාගේ මුහුණ අල්ලන්න. ඊට පස්සේ යටින් emoji එකක් පෙන්වනවා. ඒ emoji එකේ තියෙන විදිහට අපේ මුහුණ හරවන්න, SP යන්න, කට අරින්න වගේ දේවල් ටිකක් කරන්න තියෙන්නේ. ඒ දේවල් හරියට කරන්න. ඊට පස්සේ මේ කැමරාව වටේට තියෙන රවුමක් නිල් පාටින් මෙන්න මේ විදිහට කම්ප්ලීට් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැප්චර් කරපු ෆොටෝ එක ඔටෝමැටිකලි මෙන්න මේ විදිහට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපි අප්ලෝඩ් කරපු ID ડોකියුමන්ට් එක living checkup එක කන්ෆර්ම් කරන්න වෙනවා. ඉතින් මෙතනදී ID එකේ තියෙන විස්තර මෙතන ඔටෝමැටිකලි වැටලා තිබුණ නැත්නම් ඔයාලට මේවා ටයිප් කරගන්න වෙනවා. ඒ වගේම ඔයාගේ ID එකේ තියෙන විදිහට නැතුව මෙතන ඉන්ෆර්මේෂන් වෙනස් විදිහට තියෙනවා නම් ඔයාලට ඒවා එඩිට් කරගන්න වෙනවා. මෙතන මුලින්ම ඔයාගේ first name එක, ඒ වගේම middle name එක, ඒ වගේම last name එක ID එකේ තියෙන විදිහට ඔයාලා ටයිප් කරගන්න වෙනවා. ඊට පස්සේ ඔයාගේ birthday එක අහලා තියෙනවා. ඉතින් මෙතනත් ID එකේ තියෙන විදිහට ඔයාගේ birthday එකක් ටයිප් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ address එක අහලා තියෙනවා. මෙතනට ඔයාගේ address එකත් ID එකේ තියෙන විදිහටම ටයිප් කරගන්න. ඒ වගේම address එකට අදාළ postal code එක ටයිප් කරගන්න. ඒ වගේම address එකට අදාළ city එකක් ටයිප් කරගන්න. මේවා automatically වෙලා තිබ්බොත් ඒවා වැරදි නම් ඔයා නිවැරදි කරලා යට තියෙන continue කියන බටන් එක touch කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට under review කියලා බලා ගන්න පුළුවන්. මෙතනදී වෙන්නේ අපි අප්ලෝඩ් කරපු document ඒ වගේම අපි අප්ලෝඩ් කරපු information හරිද කියලා මේ කට්ටිය බලන එක.
ඉතින් සාමාන්‍ය විනාඩි 5-10ක් ඇතුළත මේ කට්ටිය මේවා හරියද කියලා බලලා අපේ account එක verify කරලා දෙනවා. ඉතින් account එක verify වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ account එක verified කියලා වැටලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු Binance එකේ ඊතුරු settings ටික කොහොමද හදාගන්නේ කියලා. application එකට ඇවිල්ලා ඉතින් මේකේ උඩම තියෙන ඉරිතුණක් අන්න ඒක touch කරන්න. ඒක touch කරලා ඔයා යන්න මෙන්න මෙතන තියෙන ඊතලයට. ඊට පස්සේ මෙන්න මේ security key එක touch කරන්න. ඊට පස්සේ මේ security option යටතේ අපිට පළවෙනියට pass key එකක් add කරගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා pass key කියලා දැනක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාන් පස්සේ අපිට පුළුවන් අපේ phone එකේ fingerprint එක හරි එහෙම නැත්නම් password එක එහෙම නැත්නම් pattern එක හරි type කරලා Binance account එකට කෙලින්ම log වෙන්න නැවත email password ගහන්න අවශ්‍ය නැහැ. අපේ phone එකේ fingerprint එක තියපු ගමන් අපිට account එකට log වෙන්න පුළුවන්. ඉතින් මේ pass key add කරගන්න එනකොට මේ විදිහට security verification එකක් කරන්න ඔයාගේ email එකට code එකක් එන code එක add කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ pass key එක add කරගන්න. ඉතින් මේ විදිහට pass key එක add කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මම අර කලින් කියපු විදිහට ඔයාගේ account එකට pass වෙම log වෙන්න. හරි ඒ වගේම අපි Binance account එක email address එක අර හැදුණා අපිට පුළුවන් අපේ Binance account එකට phone number එක add කරගන්න. මෙන්න මේ password කියන තැනට යටින් පහෙන් තියෙන ඊ තලයක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් phone number කියලා තැනක් තියෙනවා. අන්න ඒ phone number කියන එක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක Binance account එකට මෙන්න මේ විදිහට add කරගන්න. මෙන්න මෙතන තියෙනවා add phone number කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ phone number එක add කරන්න. එහෙම නැත්නම් phone number එක type කරගන්න. මෙන්න මේ වගේ තැනක් එනවා. මෙන්න මෙතනට ධන 94 ඉස්සරහින් වැටලා ඇති. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ බිංදුව නැතුව ඔයාගේ phone number එක මෙන්න මෙතනට type කරගන්න එක. phone number එක type කරගත්තට පස්සේ යටින් තියෙනවා get code කියලා වර්ණයක්. අනේ get code කියන එක touch කරන්න. get code කියන එක touch කරාට පස්සේ ඔයා මෙතන type කරගත්ත phone number එකට code එකක් යවනවා. අන්නේ code එක ඔයාලට පුළුවන් මෙන්න මෙතනට type කරලා යට තියෙන submit කියන බටන් එක touch කරලා ඔයාගේ phone number එක ලේසියෙන්ම ඔයාගේ Binance account එකට add කරගන්න. phone number එක add කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාගේ phone number එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති නම් ඔයාගේ phone number එක හරහා වුණත් account එකට log වෙන්න. ඊට පස්සේ අපිට කැමති නම් පුළුවන් අපේ Binance account එකේ password එක මාරු කරගන්න. ඉතින් password එක මාරු කරගන්න ඕන මෙන්න මෙතන තියෙන password කියලා බටන් එකක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ password එක මාරු කරගන්න. ඔයා දැන්ට තියෙන password එක වෙනස් කරලා ඔයාලට පුළුවන් අලුත් password එකක් මෙන්න මෙතන type කරගන්න. new password කියන තැනට අලුත් password type කරගන්න. ඒ password එකම නැවත confirm password කියන තැනට type කරලා ඔයාලට පුළුවන් අලුත් password එකක් ඔයාගේ Binance account එකට add කරගන්න. මේ විදිහට ඔයා password එක change කරොත් ඔයාගේ account එක log out වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවත log වෙන්න ඔයාගේ email address එක හරි phone number එක හරි මෙතන type කරගන්න. ඊට පස්සේ continue කරන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ fingerprint එක තියලා ලේසියෙන්ම මෙන්න මේ විදිහට ඔයාගේ account එකට නැවත log වෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයා නැවතත් Binance home page එකේ මේ විදිහට ඉන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ උඩම තියෙන ඉරිතුණක් අන්න ඒක touch කරන්න. ඒක touch කරලා ඔයා යන්න මෙන්න මෙතන තියෙන ඊතලයට. ඊට පස්සේ මෙන්න මේ security කියන තැන touch කරන්න. security කියන තැන touch කරලා අපිට කැමති නම් පුළුවන් Google Authenticate වගේ දේවල් add කරගෙන අපේ Binance account එකේ security එක තවත් වැඩි කරගන්න. Google Authenticate add කරගන්න ඕන මෙතන තියෙන Authenticate app කියලා බටන් එකක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන යට තියෙන enable කියලා බටන් එකක්. අන්න enable කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට code එකක් හම්බ වෙනවා. අන්න ඒ code එක ඔයා copy කරගෙන Google Authenticate එකට දීලා එතනින් ඔයාලට හම්බ වෙන code එක නැවත කොපි කරගන්න. මේ විදිහට කෝඩ් එක කොපි කරගෙන නැවත ඔයා මෙතෙන්ට ලබා දීලා ඔයාලට පුළුවන් Google Authenticate මේකට ඇඩ් කරගන්න. ඔයාගේ Binance account එකේ security වැඩි කරගන්න. ඉතින් ඔය security settings ටික හදාගත්තාන් පස්සේ හොඳටම ඇති. ඊට පස්සේ ඔයාගේ Binance account එකට bank detail ඇඩ් කරගන්න කොහොමද කියලා බලමු. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙනවා Binance logo එක. ඒක උඩ එකපාරක් ඔයා touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් settings icon එක තියෙනවා. අන්නේ settings icon එක ඔයා එකපාරක් touch කරලා ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් පොඩ්ඩක් පහළට ගෙනියන්න. පහළට ගෙන ගියට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් payment method කියලා බටන් එකක් තියෙනවා. ඒකට ඉස්සරහින් තියෙනවා ඊතලයක්. ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා P2P payment method කියලා ඊට ඉස්සරහින් තියෙනවා add කියලා බටන් එකක්. ඒක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මේකේ යටම තියෙනවා add payment method කියලා බටන් එකක්. අන්නේ add payment method කියන බටන් එක එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට payment method කීපයක්ම පෙන්නනවා. අපි bank detail add කරගන්න හින්දා මෙන්න මෙතන search bar එකේ bank transfer කියලා මෙන්න මේ විදිහට ඔයා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ bank transfer කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ Binance account එක verify වෙච්ච කෙනාගේ නම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ කෙනාගේ bank detail ඔයාලට මෙන්න මෙතනින් add කරගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ bank account number එක, ඊට පස්සේ බැංකුවේ නම, ඊට පස්සේ branch එකේ නම, ඒ දේවල් ටික add කරලා ඔයාලට පුළුවන් යට තියෙන continue කියන බටන් එක touch කරලා ඔයාගේ bank detail ඔයාගේ Binance account එකට මෙන්න මේ විදිහට හරියට add කරගන්න.